මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ක්‍රමලේඛන නිර්මාණය හා සංවර්ධනය කියන පාඩමේ ෆ්ලෝ chart ගැලීම් සටහන් කියන කොටස. ගැලීම් සටහන් වලට යන්න කලින් අපි දැනගන්න ඕන ඇල්ගොරිතම් එකක් කියන්නේ මොකක්ද කියලා. ඇල්ගොරිතම් එකක් කියන්නේ යම්කිසි ගැටලුවක් මොකක් හරි ගැටලුවක් විසඳීම සඳහා පවතින පියවර සමූහය පිළිවෙලින් ලියා දැක්වුව විට අපි ඒකට කියන ඇල්ගොරිතම් එකක් කියලා. මොකද්ද යම්කිසි ගැටලුවක් විසඳීම සඳහා පවතින පියවර සමූහය පිළිවෙලින් ලියා දැක්වුව විට අපි ඒකට කියනවා ඇල්ගොරිතම් එකක් කියලා. එතකොට මෙන්න මේ ඇල්ගොරිතම් එකක් ලියා දක්වන්න පුළුවන් ආකාර දෙකක් තියෙන ප්‍රධාන වශයෙන් එකක් තමයි ගැලීම් සටහන් අනිත් එක තමයි ව්‍යාජකේද. ඒ කියන්නේ ෆ්ලෝ chart සහ සූර කෝඩ්. ඊට පස්සේ බලමු ෆ්ලෝ chart. ෆ්ලෝ chart කියන්නේ ගැලීම් සටහන්. ගැලීම් සටහනක් කියන්නේ ඇල්ගොරිතමයක් ලිවීම සඳහා භාවිතා කරන රූපමය නිරූපණයක්. ඇල්ගොරිතමයක් ලිවීම සඳහා පවතින රූපමය නිරූපණයක් තමයි අපි ගැලීම් සටහනක් කියලා කියන්නේ. ගැලීම් සටහනක් නිර්මාණය කිරීමේදී අපිට සම්මත සලකුණු කිහිපයක් පාවිච්චි කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ස්ටාර්ට් කියන එක, ස්ටාර්ට් එක සහ එන්ඩ් එක කියලා දෙකක් තියෙනවා. අන්නේ ස්ටාර්ට් එක අපි නිරූපණය කරන්නේ මෙන්න මේ සලකුණේ රවුමේ. ඊට පස්සේ ඉන්පුට් එකක් නම් මෙන්න මේ සලකුණ. ඊට පස්සේ ප්‍රොසෙස් එකක් නම් මේ සලකුණ, ඩිසිෂන් එකක් නම් මේ සලකුණ, කනෙක්ටර් එකක් නම් මේ සලකුණ. ඊට පස්සේ ගැලීම් දිශාව නම් අපි මෙන්න මේ වලින් තමයි දක්වන්නේ. එතකොට මෙන්න මේ සලකුණු වලින් තමයි අපි ගැලීම් සටහනක් නිර්මාණය කරන්නේ. ඔයාලට ඕන නම් මෙන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන්. මෙන්න මේ සලකුණු අපට ඕන වෙනවා ගැලීම් සටහනක් නිර්මාණය කරද්දී. ඊට පස්සේ බලමු වේරියබල්. ඒ කියන්නේ විචල්්‍ය. විචල්්‍යයක් කියන්නේ මොකක්ද? යම්කිසි වැඩසටහනක් ක්‍රියාත්මක වන අතරතුරදී ඒ වැඩසටහනට අවශ්‍ය දත්ත తాවකාලිකව ගබඩා කර තබා ගැනීම සඳහා මෙන්න මේ විචල්්‍ය භාවිතා කරනවා. නැත්නම් වේරියබල් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් අපිට වේරියබල් එකක් x සමානයි 5. ඊට පස්සේ y සමානයි 6. මෙන්න මේ විදිහට අපිට වේරියබල් එකක් දෙන්න පුළුවන්. මේකෙදි වෙන්නේ ඇත්තටම පරිගණකයේ ප්‍රධාන මතකය. එහෙමත් නැත්නම් RAM එකේ චූටි ඉඩක් වෙන් වෙනවා x කියලා. x කියලා චූටි ඉඩක් වෙන් කරගෙන 5 කියන අගය අන්න ඒ x කියන එක ඇතුළට දා ගන්නවා తాවකාලිකව. එතකොට ඇත්තටම මෙතන x කියලා තියෙන්නේ 5. උදාහරණයක් විදිහට අපි ගමු. මම මෙතන ගන්නම් x ධන y. මෙතන x ධන y කියන්නේ x ඇතුලේ තියෙන්නේ 5, y ඇතුලේ තියෙන්නේ 6, 5 ධන 6. මේක උත්තරේ ගත්තොත් එතකොට එන්නේ 11. ඒ කියන්නේ කිසියම් වැඩසටහනක් ක්‍රියාත්මක වන අතරතුර ඒ වැඩසටහනට අවශ්‍ය දත්ත తాවකාලිකව ගබඩා කර ගැනීම සඳහා මෙන්න මේ විචල්්‍ය අපි භාවිතා කරනවා. හරි, ඊට පස්සේ අපි බලමු මෙන්න මේ සලකුණු සහ මෙන්න මේ ටික පාවිච්චි කරලා සංඛ්‍යා දෙකක් ආදානය කළ විට එම සංඛ්‍යා දෙකේ එකතුව ප්‍රතිදානය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්නේ කොහොමද කියලා. මොකද සංඛ්‍යා දෙකක් ආදානය කළ විට එම සංඛ්‍යා දෙකේ එකතුව ප්‍රතිදානය කර ගැනීම සඳහා ගැලීම් සටහනක්. මේකේ ආදාන දෙකක් ඕන. එක තමයි පළවෙනි සංඛ්‍යාව සහ දෙවෙනි සංඛ්‍යාව. මෙන්න මේ සංඛ්‍යා දෙක අරගෙන එකතු කරලා අපි අවුට්පුට් එක එකතුව ප්‍රතිදානය කරන්න ඕන. අපි මුලින්ම ෆ්ලෝ chart එක අඳිද්දී ස්ටාර්ට් එක ගන්න ඕන. ඒකට මෙන්න මේ සලකුණ තමයි පාවිච්චි කරන්නේ. මේක පාවිච්චි කරලා අපි මේකේ ලියනවා ස්ටාර්ට් කියලා. මේ විදිහට ස්ටාර්ට් කියන එක අනිවාර්යයෙන් දාන්න ඕන. හැම ගැලීම් සටහනකම ගොඩක් වෙලාවට මෙන්න මේ ස්ටාර්ට් කියන එක තියෙනවා. ඊට පස්සේ මේ ගැලීම් සටහන පල්ලෙහාට ගලාගෙන යනවා කියලා පෙන්වන්න අපි මෙතනින් ඊතලයක් දානවා පල්ලෙහාට. ඊට පස්සේ අපි වේරියබල් හදාගමු. වේරියබල් තුනක් අපිට මේ ප්‍රශ්නය අනුව හදාගන්න වෙනවා. එකක් තමයි ආදානය කරන සංඛ්‍යා දෙක තියාගන්න අපිට වේරියබල් හදාගන්න වෙනවා. ඊට පස්සේ ප්‍රතිදානය තියාගන්න අපිට වේරියබල් එකක් හදන්න සිද්ධ වෙනවා. වේරියබල් එකක් දාන්නේ මෙන්න මේ සලකුණ ඇතුලේ. මෙන්න මේක ඇතුලේ තමයි අපි වේරියබල් සහ ප්‍රොසෙස් නිර්මාණය කරන්නේ. මෙන්න මේ සලකුණ ඇතුලේ අපිට ප්‍රධාන වේරියබල් තුනක් ගන්න වෙනවා. එකක් තමයි පළමු සංඛ්‍යාව සහ දෙවන සංඛ්‍යාව. ආදානය කරන එකක් තියාගන්න ඕන. මම මේකට n1 කියලා දාන්නම්. number 1. තාම මේක ආදානය කරලා නැති නිසා මම දානවා n1 සමානයි බිඳුව. ඊට පස්සේ ක්‍රමාවක් දාලා අපි දෙවෙනි සංඛ්‍යාව n2 number 2 කියන එකේ මම n2 කියලා අරගෙන ඒකත් තාම ආදානය කරලා නැති නිසා මම මෙතන දානවා බිඳුවයි කියලා. ඊට පස්සේ මේ සංඛ්‍යා දෙක එකතු කරාට පස්සේ එකතුව අපි දාගන්න ටොට් කියලා වේරියබල් එකක් හදමු. ටොට් සමානයි බිඳුව කියලා දානවා. එතකොට වේරියබල් හදන එක අනිවාර්ය නැහැ. ඔයාලට කැමති පරිදි ඒ ප්‍රශ්නෙට අවශ්‍ය පරිදි වේරියබල් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මම පහළට ගලාගෙන යනවා කියලා පෙන්නන්න මෙන්න මේ විදිහට ඊතලයක් දානවා. ඊට පස්සේ අපිට තියෙන්නේ සංඛ්‍යා දෙක ආදානය කරගන්න. එතකොට සංඛ්‍යාවක් ආදානය කරන්නේ මෙන්න මේ සලකුණ අපි දාලා
මේ සලකුණ දාලා ඊට පස්සේ අපි දෙන්න ඕන මේකට ආදානය කරන දේ ඉන්පුට් කියලා දාලා ඉන්පුට් මොකද්ද අපිට ගන්න ඕන n1 සහ n2. ඒ කියන්නේ පළවෙනි සංඛ්‍යාව සහ දෙවෙනි සංඛ්‍යාව අපිට ආදානය කරන්න ඕන. හරි. මේකේ තේරුම ස්ටාර්ට්. ඒ කියන්නේ ආරම්භයේ තියෙන ඊට පස්සේ මම වේරියබල් ටිකක් හදලා තියෙන n1 සමානයි බිඳුව, n2 සමානයි බිඳුව, ටොට් සමානයි බිඳුව කියලා. ඊට පස්සේ ඉන්පුට් එකක් ගන්න තියෙන ඉන්පුට් දෙකක් ගන්න තියෙන පළවෙනි සංඛ්‍යාව සහ දෙවෙනි සංඛ්‍යාව. ඒක තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ පහළට ගලාගෙන යනවා කියලා පෙන්වන්න මම ආපහු මෙතෙන්ට ඊ තලයක් දානවා. ඊට පස්සේ තියෙන්නේ මේ සංඛ්‍යා දෙක එකතු කරන්න. සංඛ්‍යා දෙක එකතු කරනවා කියන්නේ ඒක ක්‍රියාවලියක්. අපි ප්‍රොසෙස් එකක් දාන්නේ මෙන්න මේ සලකුණෙන්. එතකොට මේක දාලා මම කරන්න ඕන n1 සහ n2 එකතු කරන එක. මම දානවා මොකද්ද n1 එකතු කරනවා n2ට. එතකොට මම මේක දාගන්නේ ටොට් කියලා වේරියබල් එක ඇතුලේ. එතකොට මම දාන්නේ ටොට් සමානයි. ටොට් සමානයි n1 සහ n2 එකතු කරලා. එතකොට මෙතනදි වෙන්නේ n1 සහ n2 එකතු කරලා ටොට් කියන එක ඇතුලට දාගන්න එක. හරි. අපි වේරියබල් හදාගත්තා. ඉන්පුට් දෙකක් ගත්තා. ඒ පළවෙනි සංඛ්‍යාව සහ දෙවෙනි සංඛ්‍යාව. ඊට පස්සේ ඒ සංඛ්‍යා දෙක එකතු කරලා අපි ටොට් කියන එක ඇතුළට දාගත්තා. ඊට පස්සේ මේක නැවත පහළට ගලාගෙන යනවා කියලා පෙන්නනවා මම ඊතලයක් දානවා. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ එකතුව ප්‍රතිදානය කරන එක. ඉන්පුට් සහ අවුට්පුට් කියන දෙකම අපි දාන්නේ මෙන්න මේ එකම සලකුණ ඇතුලේ. අපි ඊට පස්සේ දාන්න ඕන මොකද්ද අපිට අවුට්පුට් කරගන්න ඕන මෙන්න මේ ඩොට් එක. ඒක අපිට දාන්න පුළුවන් print ඩොට් කියලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් display ඩොට් කියලා අපිට දාන්නත් පුළුවන්. ඩොට් කියන්නේ එකතුව. මම මෙතන දානවා display ඩොට්. ඒ කියන්නේ ඩොට් එක display කරන්න. හරි. මේකේ වෙන්නේ ආරම්භයක් ගත්තා, අපි වේරියබල් එකක් හදාගත්තා, ඊට පස්සේ අපට අවශ්‍ය ඉන්පුට් ටික ගත්තා, ඊට පස්සේ ප්‍රොසෙස් එක ඉන්පුට් එකක් විදිහට ඉලක්කම් දෙකක් අරගෙන සංඛ්‍යා දෙකක් අරගෙන ඒ සංඛ්‍යා දෙක එකතු කරලා ඩොට් කියන එක ඇතුළට දාලා අපි ඩිස්ප්ලේ කරා. ඩොට් කියන එක එකතුව ඩිස්ප්ලේ කරා. ඊට පස්සේ මේක මෙතනින් අපට ඉවර කරන්න බෑ. අපි ආරම්භය වගේම අවසානයත් මෙන්න මේ ගැලීම් සටහනක පෙන්වන්න ඕන. මෙන්න මේ විදිහට මෙන්න මේ සලකුණ ඇතුලේ මම අවසානය end කියලා දානවා. මෙන්න මේක තමයි සංඛ්‍යා දෙකක් ආදානය කරගෙන ඒ සංඛ්‍යා දෙකේ එකතුව ප්‍රතිදානය කිරීමට අදින ගැලීම් සටහන.